අප අද එක් රැස් වී සිටින්නේ අපේ රට වෙලාගෙන තිබෙන මායාකාරී ව්‍යසනය පරාජයට පත් කර ගැනීමේ අරමුණේ. අප දන්නවා මේ ව්‍යසනය මොනතරම් ගැඹුරුද මොනතරම් විනාශකාරීද කියන එක. අපේ දරු පරම්පරාව, අපේ පොදු සමාජය, අපි ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ කුණාටුවේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. මෙය අද මේ මොහොතේ ඇතිවුණු අභියෝගයක් නෙවෙයි. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මේ අභියෝගය මුළු සමාජ දේහයම කිලගන්න තැතිගැන්වන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ මන්සන්දියේදී නිශ්චිත ලෙස අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි මේ දේ මේ විදියටම සිදුවෙන්න ඉඩදී පාඩුවේ බලාගෙන යමක් කරමින් සිටින එක. එමෙතන දෙවෙනි මාවත මේට එරෙහිව හැප්පෙන එක. මම කියන්න කැමති අපි මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරන් තිබෙනවා. එයි මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිලගනිමින් තිබෙනවා. මොනතරම් දුරට ඇවිත් තිබෙනවද? අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64% මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට හවුල් වූවන්. අපේ දරුවන්. ඒ වගේම ඒ දරුවාගේ මුළු අනාගතය විනාශයට පත් වෙමින් තිබෙනවා. අවුරුදු 18ත් 26ත් අතර හිරිමල් වයසේ ඉන්න තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුර බවට පත් වී තිබෙනවා. උන්ගේ අනාගතය, උන්ගේ බලාපොරොත්තුන්, උන්ගේ අපේක්ෂාවන් මහමග විනාශ වෙමින් තිබෙනවා. එනිසා අපිට බලාගෙන ඉඳ අයිතියක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒව සෑම දරුවෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වෙන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම මුවේ විශාල සිනහාවක් නැගුණා. විශාල අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් පොදි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත් වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක් වෙමින් තිබෙනවා. අපවාදයකට ලක් වෙමින් තිබෙනවා. සමාජයෙන් කොන් වෙමින් තිබෙනවා. විටක අම්මලාට කියන්න සිද්ධ වෙනවා උඹ වැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. ඒ තරමටම දෙමෝපියන් අම්මලා මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා ගොදුරු වීම පවුලේ විශාලම ඛේදවාචක බවට පත් වී තිබෙනවා. මම ඊට මාස කිහිපයකට පෙර මාතර යන වෙලාවේදී එක් සමාජයට උපදේශිකාවක් මුණ ගැහුණා. ඒ ගාවට ආවා කිව්වා අවුරුදු 15ක 16ක වයසේ ඇති දැරිවියක්. එගේ තාත්තා දීවර රස්සාව කරන්නේ. එම දීවර රස්සාව කරන තාත්තා මුළු මනින්ම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. අම්මට දරුවන් බලාගන්න විදිහක් නැහැ. අම්මා ඒ දැරිවියට බල කරනවා උඹ කවුරු හරි කොල්ලෙක් හොයාගෙන ඉක්මනින් කියලා. ඒ දැරිවිය ඇවිල්ලා අර උපදේශිකාවට කියනවා මට නෝන මහත්තයා ඉස්කෝලේ යන්න ඕන. අපේ අම්මා කියනවා කොල්ලෙක් එක්ක පැනලා යන්න කියලා. මොකද කේ ජවාබ? මේ කිසිසේත් ඉදිරියට යා යුතු ඛේදවාචකයක් නෙවෙයි. පවුලක් ලෙස මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳවැටීමේ තර්ජනයක් මේ හමුවේ තිබෙනවා. අනෙක් පසින් වෙසෙන ගම්
නියම්ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරමින් තිබෙනවා. අපි ගමට ගියපුවාම අපේ ඥාතීන් අපට කියනවා පුතේ වැලේ රෙද්දක් වෙනලා යන්න බයයි. එළිය වීටික වනලා යන්න බයයි. කෙල්ල තනියම ගෙදර තියලා යන්න බයයි. කොයි වෙලාවේ තමගේ දැරිවිය තමගේ දීපල මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වේද කියලා අනතුරක් තියෙනවා. එඳ මොකද්ද සිදු වී තිබෙන්නේ? ගම් බියභාවයට පත් වී තිබෙනවා. අපරාධකාරී රාජ්‍යයක් ගම් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ ව්‍යසනය. ඒ විතරක් නෙවෙයි. ඒ මුළු සමාජයම ගිලගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ මද්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා සිද්ධ වෙන දූෂණේ විශාලතම පංගුව මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලෝලීන්. දරුවන් ගිලගනිමින් තිබෙනවා, කාන්තාවන් පීඩාවට පත් කරමින් තිබෙනවා. පොදු ස්ථානවල බස් රථයේ පාරේ විප්‍රියත ලිංගික ආසාවන් මුදාහරමින් තිබෙනවා. කාන්තාවකට පාරේ යනකොට විප්‍රියත ලිංගික ආසාවන් ප්‍රදර්ශනය කරනවා. මේ ව්‍යසනය මුළු සමාජයක් ගොදුරු බවට පත් කරමින් තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය විශාල බිඳ වැටීම. කටුනායක ඉඳන් කොළඹට හයිවේ එක තියෙනවා. හැබැයි අපට අධිවේගී මාර්ගයක් තියෙනවා කළුවරේ ඉන්න. එයි. අද අපිට අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සපයන්න STF එක පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න සිද්ධ වෙලා තිබෙනවා. එයි. විදුලි ආලෝකයේ සපයන වයර් එලන්න බෑ, කපාගෙන යනවා. ඔබ ගියොත් ඒ පාර අදත් කළුවරයි. හේතුව වයර් එකක් එලන්න බෑ, කපාගෙන යනවා. අලිවැට එලලා තියෙනවා අලින්ගේ ආරක්ෂාවට. එහි තියෙන බැටරිය ගලවගෙන යනවා. පාලම් බෝක්කුවල තිබෙන යකඩ වැට කපාගෙන යනවා. මුළු සමාජයක් මේ ඛේදවාචකයේ ගොදුරු බවට අස්ථාවර භාවය නිර්මාණය කරලා තිබෙනවා. එනිසා මම හිතන්නේ මේ පරාජයට පත් කළ යුතුම මේ සමාජයේ යලි ස්ථාවර භාවය වෙනුවෙන්, මේ සමාජ සාමකාමීත්වය වෙනුවෙන් සෑම දරුවෙකුගේම, සෑම කාන්තාවකගේම, පොදු සමාජ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මේ පරාජයට පත් කළ යුතුයි. එනිසා අප මේ තබන ලද පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා, මේ ව්‍යසනය පරාද කරනවා. මෙහා බැඳුණු විශාල මුදල් ජාලය සංසරණය කරනවා. විශාල මුදල් ජාලයක්. සාමාන්‍යයෙන් සමහර මද්ද්‍රව්‍ය තියෙනවා කිලෝ එකක් රුපියල් කෝටි 2කට අධිකයි. රුපියල් කෝටි 1ක් 2ක් අතර මේ අලවියට පත් වෙනවා. අපිට කිලෝ 800 900 හම්බ වෙනවා. අප තේරුම් ගන්න ඕන එන ඔක්කොම අපි අල්ලලා නැහැ. අල්ලනවනම් එන්නේ නැහැ. ඒ නිසා උන් දන්නවා මේ අත්අඩංගුවට ගන්න ප්‍රමාණය ඔවුන් සපේන ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සපේන ප්‍රමාණය මොනතරම් විශාලත්වයක් ඇද්ද. කිලෝ 800ක් කෝටි 1500කට ඉහළ යනවා. නම් විශාල මුදල් සම්භාරයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා තිබෙනවා. එක විට හදිසියේ මහා කළු ව්‍යාපාර ගොඩනගන ජාවාරම බවට මේ ව්‍යසනය පත් වෙලා තිබෙනවා. එනිසා ඔවුන් අතර විලඳපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. ගැටුමක් තිබෙනවා. මෑත කාලේ එවැනි සිදුවීම් වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්. එක් එක් කණ්ඩායම් අතර ගැටුම්. මොකද ගැටුම?
මගේ මද්‍රව්‍ය තොගය සොරකම් කිරීම. එක් අයගේ කණ්ඩායමේ බලපදේශ ආක්‍රමණය කිරීම. කළුතර එයාගේ. එතින් එලියට එන්න බෑ, කළුතර කාටවත් එන්න බෑ. ගම්පහ එයාගේ. එයා නම් දැන් ඇතුලේ. මතක තියාගන්න. ඒ බලපදේශ වලට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මේ මද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් තමයි මේ වෙඩි තැබීම මේ ඝාතනයන් සිදු වෙමින් තිබෙන්නේ. ඒ තරම් වෙඩි උණ්ඩ ගිනියවි වෙඩි තැබීමේ ආරක්ෂාව නිර්මාණය වුණේ කොහොමද? කොහොමද නිර්මාණය වුණේ? අපි දන්නවා සාමාන්‍ය සමාජයක යහපැවැත්මක් වෙනුවෙන් රාජ්‍යක ආරක්ෂාව වෙනුවෙන් රටක ආරක්ෂාව වෙනුවෙන් ඒ සඳහා ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? මේ උන් සතුව තිබෙන මූල්‍ය බලය මත මේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා තිබෙනවා. මේක ඇත්ත කතාව. මම හිතන්නේ තව දුරටත් අපි සංගවමින් මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න බෑ. ඒ නිසා මම ඔබට මේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගෙන තියෙන ප්‍රමාණය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරනවා. මොනතරම් ප්‍රමාණයකින් මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතෙන්ට ගෙවිලා තිබෙනවද? ඔවුන් අත ගිනි අවි සැරිසරනවා. ඔවුන් ගිනි අවි නිෂ්පාදකයෝ නෙවෙයි. බලපත්‍ර සහිත ගිනි අවි ගෙනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතුව තිබෙන ගිනි අවි ඔවුන් අතර ගියේ කොහොමද? දැන්ට වාර්තා වෙලා තිබෙනවා සමහර හමුදා කඳුරු වලින් T56 73ක් ඒ අතර ගොස් තිබෙනවා. එයින් මම හිතන්නේ 35ක් පමණ දැන් අත්අඩංගුවට අරන් තිබෙනවා. තාමත් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජයේ සතු ආයුධ කවුද ලබා දෙන්නේ? ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වන උණ්ඩ අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. හමුදාවේ ප්‍රධාන කර්නල්වරි උණ්ඩ සපයලා තිබෙනවා. ඒ වෙන උන්ගේ බැංකු ගිණුම් වලට මුදල් ලැබිලා තිබෙනවා. නිසා රජයේ සතුව තිබෙන ගිනි අවි එක් පොලිසිය මහත්මියක් තමගේ ගිනි අවි විකුණලා පලා යනවා. ගිනි අවි විකුණනවා. ඇයි? අර සන්නද්ධ කණ්ඩායම් මතේ තියෙන මුදල් බලයට අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගෙන ගන්න සමත් වී තිබෙනවා. එනිසා අපි කෙරෙන බොහෝ පරීක්ෂණයන්හිදී කොතනක හෝ පොලිස් නිලධාරියෙක්ගේ සබත්තාවයක් අපට එල්දරු වී තිබෙනවා. හමුදාවේ, නාවික හමුදාව, ගුවන් හමුදාව, අපේ පොලිසිය විශාල කාර්යභාරයක් කරන මේ වෙනුවෙන්. මේ වැළැක්වීම වෙනුවෙන්. එහෙත් ඉත අතලොස්සක් අර මුදල් බල හමුවේ ඔවුන්ට අත්පත් කරගන්න සමත් වී තිබෙනවා. එනිසා රාජ්‍ය ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, ඒ සඳහා ගොඩනගා තිබෙන ආයතන, ඒ ආයතන ඇතුලේ කළු රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබෙනවා. බලයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම මොටරත දෙපාර්තමේන්තුව RMV එක තේරුම් ගන්න ඕන මේ රටේ ජනතාව මේ රට්ට වෙලා තියෙන විනාශය. අංක තාඩු දීලා තියෙන වාහන නැතුව ඔවුන්ට ඕන වාහනයක ඒ අංකේ ගහගෙන යන්න පුළුවන්. වාහන රෙජිස්ටර් කරනවා වාහනයක් නැහැ. අපි මෑතකදී ගම්පහේදී පොලිස් නිලධාරි මහත්මයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු ගාව අංක තාඩු දෙකක් තිබ්බා. ලාච්චුවේ වාහන තියෙන ඕන ගරාජ් එකේ තාඩු තියෙන ලාච්චුවේ. කොතන මේ රට තියෙන්නේ? මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය නීති විරෝධී වාහන වෙළඳපොළට සමාජයට එන එක වළක්වන එක. හැබැයි කාර්ය බවට පත් වී තිබෙන්නේ ඒ සඳහා සහාය ලබා දීම. කොතෙන්ද පරිවර්තන වෙලා තිබෙන්නේ? ආගමන විගණන දෙපාර්තමේන්තුව අපේ රටේ තව වැදගත් ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව. සෑම පුරවැසියෙකුගේ අනන්‍යතාවය සහිත
ගමන බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කාර්ය කරන්න තිබෙන ආයතනයක්. ඒ ආයතනය සමහර නිලධාරීන් පාතාලේ නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. එක පාතාල නායකයෙක්ගේ ඇඟිලි සලකුණු දෙන්න පාස්පෝර්ට් ආයතනයට එන්නේ පිටකොටුවේ බස් නැවතුම් පොලේ පොත් විකුණන වෙලෙන්දී. ඡායාරූපේ වැටෙනවා තමන් ඉදිරිපිට. ඒ වගේම තමන් ඉදිරිපිට ඉන්නවා පොත් වෙලෙන්ද. ඇඟිලි සලකුණ ගන්නවා. අධිකරණයේදී කියනවා මට පෙනුනේ එක වගේ කියලා. ඉතින් පාස්පෝර්ට් දෙක තුන නිදහස් කරලා තිබෙන විදියට. මේ රාජ්‍ය දේහයට මේ විනාශය ළඟා වෙලා තියෙන ආකාරය. කස්ටම් එක සමහරගේ සබත්තාවයන් තිබෙනවා. රාජ්‍ය දේහයට මේ ඇතුල් වෙලා තිබෙනවා. එනිසා අද අපිට නිල රාජ්‍යාන්ත්‍රණය තියෙනවා හා සමාන ලෙස. ඒ තරම් ප්‍රබල නොවුනොත්, ඒ තරම් ප්‍රමාණාත්මක නොවුනොත් ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වෙන රාජ්‍යාන්ත්‍රණය කත්පත් කරන් තිබෙනවා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ මේ උඩ මතුපිට රාජ්‍ය වගේම අභ්‍යන්තරේ යට කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේ රටේ රාජ්‍යන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිහිටවන ලද රාජ්‍ය විතරයි කළු රාජ්‍ය විනාශ කරනවා. මේක මෙතනින් නතර වුණේ නෑ. මේ වර්ධනය වෙමින් තියෙන කොතනද? මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. මන්ත්‍රීවරු වෙනවා. සභාපතිවරු වෙනවා. සමහර අපිට වාර්තා වෙලා තිබුණා පොලිස්පතිතුමනි මතක ඇති. සමහර අය වෙනම ලැයිස්තු හදලා ඡන්දවලට ඉල්ලන්න හදනවා. සමහර තැන්වල සභාපතිවරු වෙනවා. සමහර තැන්වල මන්ත්‍රීවරු වෙනවා. වෙනම ලැයිස්තු හදලා ඡන්දවලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක්. එක යුගයකදී දේශපාලන ආරක්ෂාව දැන් වර්ධනය වෙමින් තිබෙන කොතෙන්ද? දේශපාලන ආධිපත්‍ය, මන්ත්‍රීවරු, ආණ්ඩුවක්, පාලනයක් පිටවා ගැනීම දක්වා අවශ්‍ය වන මූලික බීජ දැන් රෝපණය වෙලා තියෙනවා. අපි හඳුනන් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? මේක නේද මේක ස්වභාවිකව ඕපපාතික ලෙස එකපාර නිර්මාණය වූවක් නොවේ. දිගු කාලයක් ලෙස දේශපාලන සහ සමහර රාජ්‍යාන්තර නිලධාරීන්ගේ ආශිර්වාදය මත මේක වර්ධනය වුණා. පුරවැසියන් බයයි. මේ ජාලෙන් ඉවත් වෙන්න බයයි. සිදුවීම් දෙකක් තිබුණා කැබිතිගොල්ලෑව සහ දෙමටගොඩ. මත්ද්‍රව්‍ය අලෙවි කරමින් හිටියා. ඇය සහ ඔහු කිව්වා තවදුරටත් මම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ නැහැ කියලා. වෙඩි තිබුවා. වෙඩි තිබුවා. ජාලෙන් ඉවත් වුණොත් වෙඩි තබනවා. එතරම් භයංකාර බියසුළු තත්ත්වයක් සමාජෙ පත් කරලා තිබෙනවා. මම නැවත කියන්නේ මේක ස්වභාවිකව ඕපපාතිකව එක විට අකුණු පහරක් වදින්නාසේ ගොඩනැගුණු තත්ත්වයක් නෙවෙයි. මේ පිටව සිතාමත් පැහැදිලි දේශපාලන ආශිර්වාදයක් තිබුණා. රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ ආශිර්වාදයක් තිබුණා. සමහර අයගේ දේපල දිස බලපුවාම ඒ රැකියාවෙන් ඒ දේපල උපයා ගන්න බැරි බව අපි කවුරුත් දන්නවා. කාටත් පේනවා. මේ ඔක්කොම සැරිසරන්න පටන් ගත්තා. දැන් අපි මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි. මෙය මා දන්නා මට ගොඩක් අය කියනවා. ඕගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නැහැ කියලා කියනවා. සමහර අම්මලා කියනවා පින් සිද්ධ වෙත් පුතේ මේ වැඩේ විතරක් කරොත් ඇති කියනවා. අපේ පොලිස්පතිතුමා ඇතුළු අපේ ආරක්ෂක අපේ මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍යතුමාට නිලධාරීන්ට මොනතරම් දුරකරමද එමතුම් වෙනවද? එඳ සමාජය මේ කාර්යය අප විසින් කළ හැකි කළ යුතුයි කියලා මහා බලාපොරොත්තුකින් ඉන්නවා. මම අද උදේත් බැලුවා YouTube නාලිකාවක එක කාන්තාවක් කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී කියනවා
ජනාධිපතිතුමාට මේක පේන්නේ නැද්ද කියලා අහනවා. එතුමිය කියනවා මේ පරාද කරන්න නම් පොලිසිය සුද්ධ කළ යුතුයි කියනවා. අත්ත කතාව. සමහර ගම්වල මතයක් තිබුණා තොරතුරු පොලිසියට දීපුවාම ඒ විගසම තොරතුරු දුන්නාගේ ගෙදර එනවා කියලා අනිත් අය. හැබැයි මම දන්නවා වර්තමාන පොලිස්පතිතුමත් අපේ පොලිසිය ඉහළ නිලධාරි මණ්ඩලය අපේ මහජනාරක්ෂක පිරිබඳ අමාත්‍යතුමත් විශාල වේසක් දරනවා මේ අවසන් කරන්න. එනිසා මම හිතනවා පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වුණු නේද යුගය වෙනවා නම් මේ යුගයේ විශාල ප්‍රමාණයක් වැඩ තහනමට ලක් කරලා තියෙනවා. අපි අනෙක් සියලු නිලධාරියන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙනු. වහාම ඔබට ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න. එසේ නැත්නම් එක වහාම මෙම කාර්යයන් ඉවත් නොවුනොත් අපි ඉවත් කරනවා. කරන්න. ඒ වගේම අනෙක් රාජ්‍ය යාන්ත්‍රණය මා කියන්නේ සාමාන්‍ය අපරාධකාරයෙක් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණේ මේ පොදු පුරවැසියන්ගේ බදු මුදල් වලින් නඩත්තු වෙනදී යම් සමාජ ආරක්ෂාව වෙන ගොඩනගන ආයතන RMU එක, ඉමිග්‍රේෂන් එක, කස්ටම් ආයතන මොකම සමාජ ආරක්ෂාව වෙන ගොඩනගලා තිබෙන්නේ. බදු මුදල් ගෙවන්නේ ඒ වෙනුවෙන්, වැටුප් ගෙවන්නේ ඒ වෙනුවෙන්. හැබැයි මා ආයතනම ඊට පටහැනිව කටයුතු කරනවා නම් ඊතර මොනතරම් ඛේදවාචක කිරණමක් තියෙනවද? ඒ නිසා අපි සියලු සහාය සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ට අපි කියන්නේ වහාම එම ක්‍රියාදාමයෙන් ඉවත් වෙනු. විතරයි. මෙය නීතිය පිළිබඳ මහා විශ්වාසජනක ගෞරවයට පාත්‍ර වන ස්ථාන දක්වා මේ පැතිරලා තිබෙනවා. ප්‍රසිද්ධ රහසක්. මම හැම දිනකටම කියනවා තව දුරටත් ඒ කිසි කෙනෙක් සැඟවිලා නැහැ. මේ ඔක්කොම දන්නවා. ඒ බව විතරක් මතක තියාබා ගන්න. කවුරු හරි හිතනවා සැඟවිලා කියලා නේ, සැඟවිලා නැහැ. මේ අපි ඇස් ඉදිරිපිට පේනවා මේ සත්‍යය. එනිසා අපි හැම දිනකටම කියන්නේ වහම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මද්ද්‍රව්‍යයට ලොල්ලුණු අයට. දෙමව්පිය දන්නවා, අසල්වැසියන් දන්නවා. අපි කියන වහාම ඔබ මද්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් තනියම ගත්තොත් ඒ දරුවෙක් කිසිසේත්ම මේට වගකිය යුතු නැහැ. එකක් ආර්ථික ප්‍රශ්න. අද සතුට පිළිබඳ ඔවුන්ගේ තිබෙන නිර්ණායකයන්, ක්‍රීඩාව, සංගීතය, ගීතය, සාහිත්‍ය, රසවින්දනය, ඒ කිසිවක් නැති එකම රසවින්දනය මත් වී සිටීම යැයි ඒට ලොල්ලු සමාජිකයා හිතනවා. ඒ ඔහුගේ වරදක් නෙවෙයි. එහි පංගුවක් අපිටත් තියෙනවා. අපට බැරි වී තිබෙනවා යහපත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න. ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි සංස්කෘතියක් තිබෙනවද? දකින තැන බෝලේ අතේ තියන් ඉන්න, බැට් එක අතේ තියන් ඉන්න, හවස දරුව වෙල්ලිපනැල්ලේ සෙල්ලම් කරන, වැවේ දොලේ පීනන සංස්කෘතියක් නැහැ. ක්‍රීඩාවක් තියෙනවා. හැබැයි අපිට මීට දශක කීපයකට පෙර ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබුණා. ගොයන් කැපුවට පස්සේ කුඹුරේ ක්‍රිකට් ගැහුවා. වැවට බහැලා පීනුවා ඒ ගොඩ මෙගොඩ. සංස්කෘතියක් තිබුණා. අද සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාවක් තිබෙනවා. පොදු මහජනයා සංස්කෘතිකම ලෙස බද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ඒ තරුණයාට දොස් පවරිමින් වැඩක් නැහැ. අපි ඒ තරුණ පරම්පරාවට අලුත් ක්‍රීඩා සංස්කෘතිය, අලුත් රසවින්දනය පිළිබඳ කලාපයක්, ගීතය, සාහිත්‍ය, පොදුභාවය, සමාජය පිළිබඳ බැඳීම, මේ පිළිබඳ සංඥාවන් අපි ලබා දිය යුතුයි. එනිසා අපි ඒ සඳහාත් විශාල වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
ඒ ලොල්ලුණු අය පුනරුත්ථාපනය කිරීම අපේ වගකීම. දැනටමත් අපි ස්ථාන කීපයක් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීම සඳහා මධ්‍යස්ථාන ගොඩනගලා තිබෙනවා. අපි අම්මලා තාත්තලාට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් බාර දෙන්න. අපි බලාගෙන අර අම්මා කිව්වා වගේ ඒ දරුවා නැවත අපි අරන් දෙන්න. නැවත අරන් දෙන්න දරුවා අපිට වන්න. මේ අයවැයලකින් අපි විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න දැන්ටමත් තීරණය කරලා තිබෙනවා. අපේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලකිත ප්‍රමාණකින් තරුණයන් පුනරුත්ථාපනය වෙනවට වඩා පැන යන්න උත්සාහයක් දරනවා. දන්නවා ඒක. එනිසා අපි විද්‍යාත්මක ඒ ශාස්ත්‍රය පිළිබඳ අවධානය තියන අයත් එක්ක සාකච්ඡා කරලා ඊටමත් විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කරන දරුවා එතෙන්ට බාර දෙන්න. එනිසා ඔබ කිසිවෙක් ලොල්ලුණු අය එයින් මිදෙන්න බිය යුතු නෑ. අපි බාර ගන්න සූදානම්. ඊළඟ විකුණන අය යටත් වෙන්න. එතන කියන්නේ යන්න බෑ. අපි පොලිස් දෙපාර්තමේන්තු පොලිසියත් අපේ හමුදාවන් මීට අදාළ රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරපු ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩනගනවා. කස්ටම් රේගුව ආගමන විගණමන ස්ථානය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ ආදී පොලිස් හමුදා අපි බුද්ධ්‍යංශයන් මේ ඔක්කොම එකතු කරපු ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදනවා. ඒ නිසා කිසිවෙකුට තවදුරටත් සැඟවී සිටිට හැකියාවක් නැහැ. හඳුනාගෙන තියෙනවා. රට පැනලා ඉන්නවා. පැනපු රටක් දන්නවා, ඉන්න තැනක් දන්නවා. මතක තබා ගන්න. මතක තබා ගන්න හැම දෙනාටම කියන්න. සමහර ප්‍රශ්න තියෙනවා. අපි උත්සාහ කරනවා. අපි නිරන්තරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ සඳහා වැටලීම් සූදානම් කරමින් තිබෙනවා. නිසා කිසිවෙකුට සැඟවි පලා යාමට ඉඩක් දෙන්නේ නැහැ. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත් වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? අපි කවුද? සාමාන්‍යයෙන් ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න මේක උන්ට ගියපු රට නොවන බව. අපි ඒ නිසා මේ මෙහෙයුම් ක්‍රියාවලිය සූදානම් කරලා තිබෙනවා. ඊළඟ අපේ හාමුදුරන් වහන්සේලා අපේ ආගමික උතුමන්ලා ඒකාබද්ධ කරපු මෙහෙයුමක් ගැන අපි කල්පනා කරලා තියෙනවා. අපේ ගම් විශාල ලෙස පන්සලත් එක්ක පල්ලියත් එක්ක කෝවිලත් එක්ක සබත්තාවයක් තිබෙනවා. මේ සබත්තාවය අපිට ඉවහල් කරගන්න පුළුවනි මේ ව්‍යසනයට එරෙහි ප්‍රධානතම අවියක් ලෙස. එනිසා අපි හාමුදුරන් වහන්සේලා අපේ පියතුමන්ලා කුරුක්කල්තුමන්ලා අපේ මවුලවතුමන්ලා මා දැක්ක මෑතකදී බලංගොඩ ප්‍රදේශයක පල්ලියකදී මවුලවතුමන්ලා කියනවා උඹලා මේවට ඇබ්බැහි වෙලා ඉන්නවනම් උඹලගේ මලගෙදර ආවතේව කරන්න මම එන්නේ නැහැ කියලා. මම දැක්ක කියලා තිබුණා. ඒ විදිහට අපේ හාමුදුරන් වහන්සේලා අපි ඔක්කොම සීල ආගම් ඒ ජනතාවගේ තියෙන බැඳීම උපයෝගී කරගෙන මේ ව්‍යසනට එරෙහිව විශාල මතයක් අපි නිර්මාණය කරමු පරාජයට පත් කරන්න පුළුවන්. බෝවහන්සේලාගේ අනුශාසනාවන් කරන සෑම අවස්ථාවකදීම මේ පණිවිඩය අපේ සමාජයට දෙන්න. මේ ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා අපි පොරබදමු. ඒ සඳහා අපේ හාමුදුරන් වහන්සේලාගේ අපේ පියතුමන්ලාගේ ආගමිකතුමන්ලාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඊළඟ විශේෂයෙන්ම අපේ මාධ්‍ය සාමාන්‍යයෙන් අපේ රටේ මාධ්‍ය කලාව යම් ප්‍රමාණයකට ගත්තොත් පොඩි පවත්වාගත යුතු නිර්ණායකයන් මත පවතින්නේ නැති කලාව බවට පත් වී තිබෙනවා. පොඩ්ඩක් අපේ මාධ්‍ය පත් වෙලා තිබෙනවා එකට එක තකට තක ඇට නැති දිව ඒ වගේ. මම හිතනවා ටිකක් අපේ මාධ්‍ය මේ වාර්තා අනිත් ඕන එකක් අපි පස්සේ බේරගමු. මේ වාර්තාකරණයේදී අවශ්‍ය හික්මීම සහ ශිෂ්ටභාවය ආරක්ෂාව කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. සමහර අවස්ථාවල මා දැකලා තිබෙනවා ඒ වාර්තාකරණය සැලකිත ප්‍රමාණයකින් මේක උද්‍යෝගිමත් කරන වාර්තාකරණයක් දැකලා තියෙනවා. සමහර අවස්ථාවල මා දැක තිබෙන සමහර අයත් එක්ක කරන දුරකථන සංවාද ඔහු වීරත්වයට ඔසවා තබන සංවාදයක් බවට පත් කරනවා. සමහර විට ඔහුගේ ඉතිහාසය
ඔහු ගොඩනැගුණු ආකාරය, අද ඔහු ඉන්න තත්ත්වය, ඒක අනෙක් දරුවන්ගේ මාර්ගෝපදේශනය බවට පත් කරනවා. සුදුසුනේ. එනිසා මා හිතනවා මාධ්‍ය වාර්තා කරන වැදගත් කාර්යයක් තිබෙනවා මේකෙදී. එනිසා අපි ඔබගෙන් සහාය ඉල්ලා සිටිනවා. මීට අවශ්‍ය වන හික්මීම සහිත වාර්තාකරණයක් අපිට ලබා දෙන්න මේ සමාජයේ මේන් මුදවා ගැනීම සඳහා. එපමණක් නොව මේ ව්‍යසනය පිළිබඳව සමාජයට ගෙන හැකි පණිවිඩයක් තිබෙන මාධ්‍යවලට මම ඊට පෙර සියලු මාධ්‍ය හිමිකරුවන් මුණ ගැහුණා. මෙගල මේ තියෙන තත්ත්වයක් මේ මුදවා ගැනීම සඳහා මාධ්‍යයට තිබෙන කාර්යභාරයත් පිළිබඳවත් යම් ප්‍රමාණයක පැහැදිලි කිරීමක් කරා. මාධ්‍ය අතර සියල්ල වගේ එකඟතාවය පළ කරා මේ මෙහෙයුම සඳහා සහාය ලබා දෙන්න. එනිසා මා හිතනවා එම මෙහෙයුම සඳහා ඒ මාධ්‍ය වලින් ලබා දෙන සහායට අපි බේන් විශ්තුවන්ත වෙනවා. ඒ වගේම දැනටමත් මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය රාජ්‍ය නොවන සංවිධාන, විවිධ බහුජන සංවිධාන මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉන්නවා. ඔවුන්ට තියෙන හැකියාව මත, ඔවුන් දකින ප්‍රමාණය මත මේ ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා යම් කාර්යයක් කරනවා. අපි උත්සාහ කරනවා ඒ සියලු දෙනා එකතු කරලා උන්ට අඩුවක් තිබෙනවා නම්, උන්ට සහායක් ලබා දෙන්න ඕන නම් ඒ සියලු සහාය ලබා දෙමින් දැනට මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඉන්න සියලු බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උන්ටත් අපි ආරාධනා කරනවා මේ කාර්යයට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මේ ව්‍යසනයේ මුදවා ගැනීම වැදගත්ම කාර්ය දේශපාලන අධිකාරී. වැදගත්ම කාර්යය. මොකද මා ඍජුව කියන්නේ නැහැ කුඩු ව්‍යාපාරිකයෙක් එක මේසේ වාඩි වෙලා උඹ කුඩු ගෙනින් මෙතන විකුණපන් මට දීපන් මේ ගාන කියලා සාකච්ඡා කරන තත්ත්වයක් නැතුව ඇති. හැබැයි ඒ දේශපාලකයෙක් රශ්මි කදම්බය ඔහුට ගැවසීම, ඔහුගේ බලකවයට ඇතුල් වීම, ඔහුගේ සමීපතම මිතුරෙක් වීම, ඔහු සමග එකට ගැවසීම විසින් දේශපාලකගේ ආරෝපිත බලයක් එනවා. එනිසා මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් තියෙනවා. දේශපාලකයා වස ගැවසීම, ඔවුන්ගේ ඕනෑපාකම් ඉටු කිරීම, මෙයාරවට ආරෝපිත බලයක් තියෙනවා. සමහර රාජ්‍යාන්තර ක්‍රියාත්මක වෙනකොට අර ආරෝපිත බලය ක්‍රියාවට නැගෙනවා. එනිසා පරීක්ෂණ අඩපණ කරනවා. අත්අඩංගුවට ගැනීම, විශාල ප්‍රමාණයක් තොරතුරු එල්දරව් කරලා ජාලය බිඳවට්ටන්න තිබියදී මහා මග වෙඩි තබා ඝාතනය කරනවා. ආරෝපිත බලය. දේශපාලන අධිකාරිය විසින් ආරෝපිත බලයක් ලබා දී තිබෙනවා මේ අපරාධකරුවන්ට. මම ඔක්කොම ඔබට කියන්නේ නැති එකක් කියන්නම්. අපේ දේශපාලන බලය කිසිදු ආරෝපිත බලයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ ආකර්ෂණය කරනවා, විකර්ෂණය කරන බවම කියන්නේ. ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි තිබෙන ප්‍රධානතම හැරවුම. එතකොට අපේ පොලිසිය අදක්ෂද? අපේ පොලිසිය දක්ෂයි. ඕනෑම ආందోලනයට තුඩු දෙන අවස්ථාවක් ඉතා හොඳින් පරීක්ෂණ කරලා ඉතා කෙටි කාලයක් ඇතුළත අපරාධකරුවන් නීතිය හමුවට ගෙනියන්න තරම් අපේ පොලිස් දෙපාර්තමේන්තුව සමත්. පාරේ වාහන නතර කරනකොට රියදුරුගේ හැසිරීම මත අපේ පොලිස් නිලධාරියට කියන්න පුළුවන් ඇතුලේ නීති විරුද්ධයක් තියනවද නැද්ද කියලා. ඒ තරම් හොඳ ඉවක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාන්න හදනකොට මේ පැමිණිල්ල බොරු පැමිණිල්ලක්ද ඇත්ත පැමිණිල්ලක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විචක්ෂණශීලතාවයක් තියෙනවා. එහෙත් අපරාධකරුවන් වර්ධනය වෙනවා. අපරාධ කාලේ වෙලිතලාවේ යට යනවා. මතක තබා ගන්න. අපේ රටේ නොවිසඳුණු හැම අපරාධයක් පිටිපස්සෙම දේශපාලන ආරක්ෂාව තියෙනවා. ඒක ඇත්ත. නොවිසඳුණු අපරාධයක් තියෙනවා නම් ඒ නොවිසඳුණු හැම අපරාධයක්ම දේශපාලන ආරක්ෂාව මත තමයි නොවිසඳුනේ. ලසන්තේ ඝාතනය, තාජුදීන්ගේ ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම නොවිසඳුනේ ඇයි? පොලිසිය අදක්ෂතාවය නෙවෙයි. මොකද්ද? දේශපාලන රැකවරණය. නිසා අපේ රටේ රෝහණ කුමාරගේ ඝාතනය ප්‍රසිද්ධ. නොවිසඳුනේ දේශපාලන රැකවරණය. එම තමයි තියෙන්නේ. එනිසා අපේ
පොලිසියට අදාළ ආයතන වලට නිසි බලය අපි ලබා දෙනවා නම් මේ මර්ධනය කළ හැකියි. මේ පරාජයට පත් කළ හැකියි. හැබැයි ලබා නොදුන්නේ කවුද? දේශපාලන අධිකාරිය. තේරුම් ගන්න. මම මේ කියන්නේ කිසිදු දේශපාලන පක්ෂපාත ભેදකින් තොර වෙන්නේ. මම කියන්න හදන්නේ මෙහි ඛේදවාචකයේ ප්‍රමාණය. මොකද්ද? මේ දේශපාලන බලය විසින් මේ අක්‍රිය බවට පත් කරා. රැකවරණය ලබා දුන්නා. නොවිසඳුණු අපරාධ සිදු වී තිබෙන්නේ එහෙම. කුඩු පාතාලය වර්ධනය වුණේ එහෙම. මම එකක් පැහැදිලිව කියන්නම්. ඔවුන්ගේ පළමු බලය දේශපාලන බලය දැන් අවසන් කොට අවසන්. ඒක අවසන්. ඒ වගේ පොලිසිය ඔවුන් කරන කාර්ය පිළිබඳ අපි ඉතාමත් පැහැදිලිමත් තියෙනවා. සමහර අය බයයි. බන්ධනාගාරේ බයයි. අදත් සමහර අපරාධ බන්ධනාගාරය තුල ඉඳන් මෙහෙවනවා. සමහර අපරාධ බන්ධනාගාරයේ ඉඳන් මෙහෙවමින් ලයිව් බලාගෙන ඉන්නවා. මේක ඇත්ත. මෑත කාලේ වැලිගම සිද්ධිය. ඒ හා සමාන ලෙසම ඒ මොහොතේම ලයිව් වෙනවා Facebook එකේ. කොතනද තියෙන්නේ මේක? එයි සමහර අය බයට ඉන්නවා. සමහර අය අහුවෙලා ඉන්නවා. සල්ලි වලට. හැබැයි ඔක්කොම තිබියදී අද ශ්‍රී ලංකා පොලිසිය ඒ අවදානම අරගනිමින් මේ මෙහෙයුම දියත් කිරීම සඳහා බැඳී සිටිනවා. බැඳී සිටිනකොට ඒ පොලිසිය අය අපරාධකරුවන්ගේ සතුරා බවට පත් වෙනවා. දන්නවා. ඒතර ඔවුන්ට හැරීව නගන හඬින් අපිට තේරුම් ගන්න පුළුවන් අපරාධකාරයා සහ ඔවුන් පිටපසින් ඉන්නේ කවුද කියන එක. හෙට මේ දවස්වල බලන්න. මම හොඳට දන්නවා. තවත් ඉදිරියේදී විවේචන ලක් වෙන පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ඒවි. මේ වැඩේ හරියට කරනකොට අනිත් පැත්තෙන් එනවා. තේරුම් ගන්න හොඳට. මේක හොඳට තේරුම් අරන් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි ස්වාධීනත්වය දෙන්නම්, අපි බලය දෙන්නම්, අපි අවශ්‍යතා හදලා දෙන්නම්. අපි මේක අවසන් කරමු. මෙහිදී මා හිතනවා අපේ ඊළඟ ප්‍රධානම මෙහෙයුම තමයි මේකට ජනතාව සම්බන්ධ වෙන්න. ගමේ ඔබ දන්න ඔබට සැඟවිලා නැහැ මෙයා. අවුල්ුණු කෙනා, විකුණන කෙනා, තොග වෙලෙන්ද ගමේ කෙනා දන්න සැඟවිලා නැහැ. හැබැයි බියටපත් වෙලා තිබෙනවා. තනි තැනක් කෙනා ගත්තොත් බියයි. අපි උඩ සිට පහළ දක්වා ගම් දක්වා විහිදුණු ජනතා ව්‍යාපාරයක් හදනවා. මේට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අවශ්‍යයි. ගමේ හුදකලා වෙන්න ඕන අපරාධකාරය. ඉස්සර එහෙමයි අපේ ගම් තිබුණේ. අපරාධකාරයා පාරේ දකුණෙන් ආවනම් වම් පැත්තට මාරු වෙනවා. ගමේ උත්සවයක් තිබුණා නම් අපරාධකාරයට එන්න කියන්නේ නේ. මඟුලක් තුලාවක් කරන්නේ නැහැ ගමේ. අද මොකද වෙලා තියෙන්නේ? අවුරුදු උත්සවයේ ජාතික කොඩිය ඔසවනවා. මඟුල් උත්සවයේ ප්‍රධාන ආරාධිතය වෙනවා. පහන පත්තු කරනවා. මෙහෙම එවිලා තියෙනවා. ඒ නිසා එකට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අපිට අවශ්‍යයි. ඒ නිසාද උඩ සිට පහළ දක්වා ග්‍රාම සේවා වසම දක්වා විහිදුණු මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. මේ මහජන ව්‍යාපාරය තමයි මේ ව්‍යසනයට එරෙහිව ප්‍රබලතම හඬ සහ ප්‍රබලතම ආරක්ෂකයා බවට පත් වෙන්නේ. දැනටමත් මහජන ආරක්ෂක කමිටු ගොඩනගලා තිබෙනවා. මේ ඉන්නේ විශාල ප්‍රමාණයක් මහජන ආරක්ෂක කමිටු නියෝජනය කරමින් ආපු විශාල පිරිසක් මේ ඉන්නේ. මොවුන් ගමේ කාර්ය බාර ගන්න ලෑස්තිනේ. කරන්න ඕනනේ. ලෑස්ති. මේ මහජන ආරක්ෂක කමිටු වල සභාපතිවරු, ලේකම්වරු සහ සමාජිකයෝ එකකින් කීප දෙනා වගේ මේ බස්නාහිර පළාතේ ඇවිල්ලා ඉන්නේ. මේ බස්නාහිර පළාත විතරයි රට පුරා මේ මහජන ව්‍යාපාරය අපි හදලා තිනවා. දැන් මේ තෙරපුම මහජනයාගේ හඬ, මහජනයාගෙන් එන බලපෑම මේ ව්‍යාපාරයට එල්ල වෙන්න ඕන. ඒ සඳහා ප්‍රබලතම ව්‍යාපාරය අපි ගොඩනගනවා. එනිසා මම හිතනවා අපි මේකට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ බහුවිධ ආකාර ගණනාවකින්. අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගමික එකතුන්, අපේ ක්‍රීඩාව, මා දන්නවා අපේ ඉන්න ක්‍රීඩකයන් සංගීත ශාස්ත්‍රයේ අය පිළිබඳව විශාල සමාජ බලාපොරොත්තුවක් තරු බවට පත් වෙලා තිබෙනවා. එයාට පුළුවන් අලුත් පණිවිඩයක් දෙන්න. එනිසා මම හිතනවා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන වෙලාව. මේක තමයි රට එකට. මේ ව්‍යසනයට එරෙහිව තනිව තනි පුද්ගලයන් මොනතරම් අභිලාෂයක් තිබුණත්, තනිව තනි පුද්ගලයන් මොනතරම් බලාපොරොත්තුවක් තිබුණත් තනිව මේක කළ නොහැකි. රජයකට
පමණක් බෑ. පොලිසියට පමණක් බෑ. අපි රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් බෑ. මේ සඳහා සියලු දෙනා එකතු වෙන්න. මම හිතනවා මේක තමයි අවස්ථාව. අපි අවසාන වශයෙන් කියන්නේ ලොල්ලුණු අයටයි විකුණුන අයටයි වහාම ඉවත් වෙමු. ඒට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි ගොඩනගමින් තිබෙනවා. මේ මහජන ව්‍යාපාරය අනිවාර්යෙන් මේ මායාකාරී කුණාටුව විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන් නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ සමාජ නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ ජාතිය ගලව ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.